මොකද? බඩ වැඩි මගේ මේ වීඩියෝ සලකන. කමන්නේ. ඒවට සුදු කියන්නේ. වයිෆ් එනවනේ පස්සේ. හායි. පාරටම හાર્ට් එක දාන්න තිබ්බා. මේ බලන්නක අපේ වයිෆ් හායි කොහොමද ඔයගලන්ට? අපි අද පොඩි ගමනක් යන්න හදන්නේ. අපි දෙන්න අද යන්නේ කුවෙට් සල්මියා වල තියෙන මැරිනෝ බීච් එකට. අපේ ගෙදරින් ඉඳන් විනාඩි 20ක වගේ දුරක් තමයි අපිට යන්න තියෙන්නේ. අපි ගෙදරින් පිටත් වුණේ හවස 5ට. 5:20 වගේ වෙනකොට අපිට එතනට යන්නට පුළුවන් වුණා. ටැක්සියේ ගිහිල්ලා බැස්සට පස්සේ මෙන්න මේ වගේ වීව් එකක් තමයි තියෙන්නේ. එතනින් ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ වගේ බෝට්ටු නවත්තලා තියෙන තැනක් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි අපිට කෙලින්ම බීච් එකට යන්න ඕන නම් අපිට එහෙම යන්නත් පුළුවන්. අපිට ඉතින් වැඩත් එක්කලා නිතරම මෙහෙම ඇවෙන්නේ නැහනේ. ඒ නිසා සන්සෙට් එක බලන්නත් එක්කලා අපි දෙන්න ඉතින් චුට්ටක් එහෙම වැඩිපුර ඇවිද්දා. පේනවනේ දෙන්නත් එක්කලා විහිළු කතා කී hina වෙවි තමයි ඉතින් ඇවිද්දේ. ඔන්න ඔහොම පාරකුත් පැනලා අපි දෙන්න බීච් සයිඩ් එකට ගියා. ඒත් කියවිල්ල නම් ඉවරයක් වුණේ නෑ හැබැයි. අපි මෙතනට ගියපු වෙලාවේදී කීප දෙනෙක් විතරයි හිටියේ. ඒත් හවස් වෙන්න කළුවර වැටෙන්න කට්ටිය නම් වැඩි වුණා. අපේ ලංකාවේ වගේ ලොකු මුහුදු රැල්වල් නම් මෙහෙ නැහැ. හැබැයි එහෙමයි කියලා ගොඩාක් දුරට ඇවිදගෙන යන්න නම් අමාරුයි. මුහුදු රැළ තිබුණත් නැතත් තමන්ගේ පරිස්සම හදාගෙන සතුට වෙන්න Taman දැනගන්න ඕනේ ඉතින්. එක එක්කෙනා එන්ජොයි කරන විදිය වෙනස්නේ. ඉතින් අපි දෙන්නට නම් තිබුණේ ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න, එහෙම පිස්සුවක් තමයි තිබුණේ. පේනවනේ එහෙටයි මෙහෙටයි පැද්දි රවුම් ගිහින් අපි දෙන්න වීඩියෝස් කරන්න හැටි. මම නම් හරිම ආසයි මේ වයිබ් එකට. අපිට චූටි පූසි යාළුවෙක් හම්බුණා. මේ ඈතින් පේන්නේ කුවෙට් සිටි එක. අද ගොඩාක් හුළං වැඩි දවසක්. ඉතින් ඩස්ට් එක නිසා තමයි මෙච්චර මේ අපහැදිලිව පේන්නේ. ඒත් තව ටිකක් රෑ වුණාට පස්සේ ලයිට්ස් දාලා දීද්දි පේනකොට නම් හරිම ලස්සනයි. මගේ මේ vlog එකේ අන්තිම හරියේ ඒ ලස්සන වීඩියෝස් මම එකතු කරලා තිනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. දැන් නම් කළුවර වැටිලා තියෙන්නේ. අපි දෙන්න එහෙටයි මෙහෙටයි ඇවිදලා දැන් නම් ටිකක් මහන්සිත් එක්කලා. මං ඉස්සෙල්ලා කිව්වා නේද රැයට හරිම ලස්සනයි කියලා මෙතන. මේ බලන්නකො මෙහෙම බලනකොට කොච්චර ආස හිතනවාද කියලා.
හිතට මාර සැනසීමක් තමයි දැනෙන්නේ. කාර්යබහුල ජීවිත ගත කරන අපිට මේ වගේ වෙනස් පරිසරයකට මොහොතකට හරි එන්න තියෙනවා නම් ඒක කොච්චර සැනසීමක්ද නේද? දැන් නම් රෑ 10යි වෙලාව. අපි දිනටත් ඇවිදලා මහන්සි. අපි ගෙදර යන්න කියලා තමයි ලෑස්තිය. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් එහෙනම් ඕගොල්ලෝ හැමෝමල පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. අමතක නොකර YouTube channel එක subscribe කරන්න.